සුබ දවසක් හැමෝටම. අපි අද කතා කරන්න යන්නේ කොහොමද ඕනම පරිසරයකට ඇඩැප්ටඩ්. ඒ කියන්නේ ඒ පරිසරයට අනුකූලව කතා කරන්නේ, හැසිරෙන්නේ, හැමදේම කරන්නේ කොහොමද කියන ක්‍රම පහ. වටිනා ක්‍රම පහක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඔයාලට ඕන නම් මේක නෝට් ඩවුන් කරලා තියාගන්න. ඔයාලට ජීවිතේට වැදගත් වෙයි. මෙන්න මේ කියන ක්‍රම පහ. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව යමු අද වීඩියෝ එකට. වීඩියෝ එක පටන් ගන්නෙ පුංචි කතාවකින්. ඕනම පරිසරයකට නැත්නම් ඕනම තත්වයකට කන්ඩිෂන් එකකට කොහොමද ඇඩැප්ට් වෙන්නේ කියන එක අපි මේ කතාවෙන් කරන්නේ කොහොමද කියන බලමු. ඉතින් මෙන්න මෙහෙම පොඩි ළමයෙක් ගැන හිතමු. පොඩි ළමයා ගමක හැදිච්ච වැඩිච්ච පුංචි ළමයෙක්. එයා පහවසර ශිෂ්‍යත්වයට පාස් වෙලා එනවා කොළඹ උසස් පෙළේ ඉහළ පැලැන්ති ඉස්කෝලේට. ඉතින් මොකද වෙන්නේ? දැන් මෙයාට ඔක්කොම දේවල් කෑම බීම අඳින පඳින පළඳින ඉන්න තැන ඔක්කොම දේවල් අලුත් දේවල්. කොහොමද මෙන්න මේ පුද්ගලයා නැත්නම් මේ පුංචි කොළු ගැටයා මෙන්න මේ කියන කන්ඩිෂන්ස් වලට ඇඩැප්ට් වෙන්නේ? ඔන්න ඔය කියන එක තමයි අපි මේ කරුණු පහක් ඔස්සේ විස්තර කරන්නේ. ඉතින් මෙන්න මේ කොළු ගැටයා නැත්නම් මේ පුංචි දරුවා මුලින් අනුගමනය කරපු මුල්ම කාරණාව තමයි 80-20 theory කියන එක. මොකද්ද වෙන්නේ මේ 80-20 family tree rule කියන්නේ? ඒ කියන්නේ 80-20 family tree rule. ඒකෙදි අපිට කියන්නේ මොකද්ද? 80 අපි දන්න දේවල් නැත්නම් අපි නිතර කරපු දේවල් දිගටම කන්ටිනියු කරගෙන යන්න. 20ක් අපි කරන දේවල් අලුතෙන්, ඒ කියන්නේ පරිසරයට අනුකූලව අලුත් දේවල් කරන්න කියන එක. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මෙන්න මේ කියන අපේ ශිෂ්‍යත්ව පාසල ආපු ළමයා මොකද කරන්නේ? ඉතින් ආවට පස්සේ දැන් අලුත් පරිසරයක්නේ. එයා මොකද කරන්නේ? නමුත් එයාගේ ඉගෙනීම් කටයුතු ඔක්කොම දේවල් අර පුරුදු විදියට, පුරුදු ක්‍රමවේදයක් ඒව භාවිතා කරලා කරනවා. නමුත් ටිකෙන් ටික එයා ඉම්ප්‍රූව් වෙනවා. ඉම්ප්‍රූව් වෙන්නේ කොහොමද? අලුත් දේවල්, අලුත් ලැන්ග්වේජස්, ඊට පස්සේ අලුත් විෂයන් එන්නේ කියන දේවල් ඉගෙන ගන්න එයා try කරනවා ටික ටික. එක දවසෙන් වෙන්නේ නැහැ. නමුත් ඔක ටික කාලයක් යද්දී ඔන්න ඔය කියන එක අවුට්කම් එක ලැබෙනවා. ඉතින් මෙන්න මේ කියන පුංචි ඉස්කෝලේ යන වයසේ ළමයා තව ඒ රූල් එකට අනුව මොකද්ද කරන්නේ? ඒ වගේම තවත් උදාහරණයක් ගන්න පුළුවන්. එයාට හම්බ වෙනවා ඒ ඉස්කෝලේ නිවාසිකාගාරයේදී කෑම කන්නේ කොහොමද? හැඳි ගෑරුප්පු. හැබැයි ඒක යාට අලුත් දෙයක් තමයි. හැබැයි යාට කරන්න බැරි දෙයක් නෙවෙයි. ඉතින් මේ පුංචි දරුවා තමන්ගේ ෆැමිලි ට්‍රී රූල් එක යූස් කරලා මොකද කරේ? ඒ කියන්නේ එයා දන්නේ නැහැ මෙහෙම රූල් එකක් තියෙනවා කියලා. නමුත් එයා තමන්ගේ මොලේ කල්පනා කරලා මෙන්න මේ කියන දේ යූස් කරනවා. යූස් කළා මොකද උනේ? එයා ටිකෙන් ටික පුංචියට දේවල් ඉගෙන ගත්තා. අන්තිමේ එයා ඉතාමත් හොඳ තැනකට එන්න තරම් හැකියාවක් ලැබුණා. ඉතින් ඒක තමයි අපේ පළවෙනි රූල් එක අපි ඉගෙන ගන්න. අපි දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි ඔබ්සර්වේෂන් ටූල් එක. ඉතාමත් වැදගත් වෙයි මේක නෝට් ඩවුන් කරගත්තත් කමක් නැහැ. ඔබ්සර්වේෂන් ටූල් එක. ඉතින් මේ ඔබ්සර්වේෂන් ටූල් එක මේක මොකද්ද මේ? ඔබ්සර්වේෂන් ටූල් එක කියන්නේ මොන හරි පරිසරයකට නැත්නම් මොන හරි ස්ථානයකට. ඒක ස්ථානයකටත් වෙන්න පුළුවන්. ගියාම එක සැරේ ගත්ත ගමන් මොනවත් කරන්න හොඳ නැහැ. ගියපු ගමන් ඔයා යම්කිසි ස්ථානයකට ඇතුල් වෙනවා නම් ඒක ගත්ත ගමන් ඔයාට මොනවත් කරන්න හොඳ නැහැ. මුලින්ම බලන්න ඕන මොනද වටපිටාවේ තියෙන්නේ. කවුද මෙතන ඉන්නේ? ඉතින් මෙන්න මේ කියන දේවල් එක තමයි ඔබ්සර්වේෂන් ටූල් එක හැදෙන්නේ. ඉතින් මේ පුංචි ළමයා මොකද කරේ? එයා වටේ ඉන්න මිනිස්සු අධ්‍යයනය කරා. ඒ වගේම ඊට පස්සේ මොකද කරේ? එයාලා කරන කියන දේවල් කොහොමද කතා කරන්නේ, කොහොමද අඳින්නේ පළඳින්නේ, මෙන්න මේ කියන දේවල් ඔක්කොම අධ්‍යයනය කරලා ඊළඟට මොකද කරේ? එයත් හිමින් තමන්ගේ විදියට ඒ කියන දේවල් පටන් ගත්තා. ඔන්න ඕක තමයි තව වැදගත් දෙයක්. නෝට් ඩවුන් කරලා තියාගන්න. ඕනම දෙයකක මූල ආරම්භය වෙන්න පුළුවන් මේක. මූලික අඩිතාලම් වෙන්න පුළුවන් මේක. ඉතින් ඔබ්සර්වේෂන් ටූල් එක තමයි අපේ දෙවෙනි කාරණය. ඊළඟට අපි ගියොත් තුන්වෙනි කාරණයට ඔයාලගේ කමියුනිකේෂන් ස්කිල් එක.
ඒක තාමත් වැදගත් දෙයක්. සමහර අය මිලියන් ගණන් නැති වෙන්නත් සමහර අය ඉතා සාර්ථක පුද්ගලයෝ වෙන්නත් මෙන්න මේ කියන කාරණය ඉතාමත් වැදගත් වෙනවා. මෙන්න මේ කියන කමියුනිකේෂන් ටූල් එක නැත්නම් කමියුනිකේෂන් ස්කිල් එක කොහොමද අපි ඩෙවලොප් කරගන්නේ? අන්න ඒක තමයි වැදගත්ම දේ. මුලින්ම අපිට කමියුනිකේෂන් ටූල් එක අවස්ථා දෙකකට බෙදන්න පුළුවන්. මොකද්ද? කැෂුවල් කමියුනිකේෂන් and ෆෝමල් කමියුනිකේෂන්. මෙන්න මේ කියන දෙක වෙන වෙනම අපිට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ෆෝමල් කමියුනිකේෂන් කියන්නේ මොකක් හරි ඉන්ටර්විව් එකකට නැත්නම් මොන හරි ඇසෙම්බලි එකකට මොන හරි ඒ වගේ තැනකට ගිහිල්ලා කොහොමද කතා කරන්න ඕන කියන දේ. ඒතර කැෂුවල් කමියුනිකේෂන් යාළුවොත් එක්ක තමන්ගේ සමකාලීනයන් එක්ක කතා කරන විදිහ තමයි මේ කැෂුවල් කමියුනිකේෂන් කියලා කියන්නේ. ඉතින් කොහොමද මෙන්න මේවා ඉම්ප්‍රූව් කරන්නේ? ඔයාලට පුළුවන් විවිධ ක්‍රමවේදයන් තියෙනවා මේක ඉම්ප්‍රූව් කරගන්න. ෆෝමල් කමියුනිකේෂන් නම් විවිධ පුද්ගලයන් සමගම නැත්නම් පොත්පත් තියෙනවා කියවන්න. ඒ වගේ දේවල් කියවලා තමයි මෙන්න මේක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒක කැෂුවල් කමියුනිකේෂන් ඔයාලට නිතරම පුළුවන් තමන්ගේ යහළුවන් ඒ වගේම විවිධ පුද්ගලයන් සමග කතා කරලා මෙන්න මේ කියන කමියුනිකේෂන් ස්කිල්ස් වැඩි කරගන්න. අපේ හතරවෙනි පොයින්ට් එක තමයි කොහොමද කම්ෆර්ට් සෝන් එක තමන්ගේ වටේ හදාගන්නේ කියන්නේ. හැමදෙස්සම මොකක් හරි අලුත් පරිසරයකට, අලුත් ස්ථානයකට, අලුත් තැනකට යනවා නම් මොකද්ද කරන්න ඕන? හෙමින් තමන්ගේ කම්ෆර්ට් සෝන් එක වටේ හදාගන්න. කියන්නේ යාළුවෝ වේවා නැත්තම් මොන හරි බඩු බහරිද වෙන්න පුළුවන්. ඒ වගේ තමයි කම්ෆර්ට් සෝන් එක හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන පොඩි දරුවා මොකද කරේ? තමන්ගේ වටේ තමන්ගේ වගේම යහළු මිතුරු ආදී එකතු කරගත්තා. ඉතින් එකතු කරගෙන තමන්ගේ අත්දැකීම් බෙදාගත්තා. ඔන්න ඔය අත්දැකීම් බෙදා ගන්නවා කියන එක වැදගත් කාරණයක්. මොකද තමන්ගේ වටේ ඉන්න අය හින්දා තමයි තමන් දිනු වෙනවා නම් දිනු වෙන්නේ. ඒ වගේම ආගේ පිරිහීමට ලක් වෙනවා නම් ඒකත් හේතු වෙන්න පුළුවන් තමන්ගේ වටේ ඉන්න. ඉතින් මෙන්න මේ කාරණාව ඉතාමත් වැදගත්. කම්ෆර්ට් සෝන් එක හදාගන්න. ඉතින් කොහොමද මෙන්න මේක කම්ෆර්ට් සෝන් එක හදාගන්නේ? මුලින්ම ඔයාලට පුළුවන් අර ඔබ්සර්වේෂන් ටූල් එක පාවිච්චි කරලා මේ කම්ෆර්ට් සෝන් එක හදාගන්න. තමන්ට මොනවද තමන්ගේ ෆැමිලි රූල් එකත් එක්කම මොනවද තමන්ට පුළුවන්. ඒ වගේම තමන්ට හොඳින් මේ කරගෙන යන්න පුළුවන් දේවල් ටික ටික සහ තමන්ගේ ගැළපෙන අය තමන්ට තේරෙනවා. ඔන්න ඔය ටික එකතු කරගෙන තමන්ගේ කම්ෆර්ට් සෝන් එක හදාගන්නවා. ඊට පස්සේ තමයි කම්ෆර්ට් සෝන් එකෙන් එහා ගිහිල්ලා විවිධ දේවල් අප්‍රෝච් කරන්න ඕන. කම්ෆර්ට් සෝන් එකෙන් ටික එළියට යන්න ඕනේ එතකොට. නැතුව එක සැරේම එළියේ ඉන්න ඔක්කොම අයව අල්ලගන්න එකේ තේරුමක් නැහැ. මොකද තමන් කම්ෆර්ට් සෝන් එකක් නැත්තම් ඒ කියන්නේ ඔයාලට කොයි වෙලාවක හොඳ බේස් එකක් නැත්තම් මොකද වෙන්නේ? ඕනම බිල්ඩින් එකක් කඩන් වැටෙනවා බේස් එක හයිය නැත්තම්. ඉතින් අන්න ඒ වගේ තමයි තමන්ගේ වටේ හොඳ කම්ෆර්ට් සෝන් එකක් හදා ගන්නවා. ඒ කම්ෆර්ට් සෝන් එකෙන් ඔයාලට පුළුවන් හොඳ අන්‍යෝන්‍ය සහයෝගීතාවයක් ඒ වගේම හොඳ කමියුනිකේෂන් ස්කිල්ස් ඕනම දෙයක්. හොඳ දේවල් සෑහෙන ප්‍රමාණයක් සාර්ථක විදිහට කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕකත් ඔයා නෝට් ඩවුන් කරලා තියාගන්න. තමන්ගේ සාර්ථකත්වයට ඉතාමත් වැදගත් කාරණයක්. ඔන්න ඔය සාර්ථකත්වයට සමහරට ගොඩක් බලපෑම් කරන්න පුළුවන් කාරණයක් තමයි තමන්ගේ කම්ෆර්ට් සෝන් එකේ. හරි. ඒක තමයි අපේ හතරවෙනි කාරණය. ඉතින් අපි උපම පස්වෙනි එකට. අපි පස්වෙනි කාරණය තමයි සහ අන්තිම කාරණය මේ වීඩියෝ එකේ අපි කතා කරන මොකද්ද? හැමදාම විනාඩි 10ක ඩේලි රිෆ්ලෙක්ෂන් එක. ඉතින් මොකද්ද ඩේලි රිෆ්ලෙක්ෂන් එක කියන්නේ? රිෆ්ලෙක්ෂන් එක කියන්නේ තමන් අද කරපු දේ ගැන තමන්ම හිතලා බලනවා මොනවා හරි දේවල් ඉම්ප්‍රූව් වෙලාද නැද්ද කියන එක. ඉතින් අපිට මෙන්න මේකෙදි අපිට ප්‍රශ්න 3කට පිළිතුරු හොයාගන්න පුළුවන්. පළවෙනි එක තමයි මොකද්ද? What confuses us? මොනවද අපි අද දවසේ වැඩ කරද්දී අපිව කන්ෆියුස් වෙන්නේ මොනවද? අපි එක සැරේ පුදුම වෙලා ගියේ. අපි මොනවද දන්නේ නැතුව එක සැරේ පුදුම වෙලා ගියේ මොන කාරණාවද කියන එක. ඔන්න ඔක අපි ඉතාමත් වැදගත්. ඔයා ඉම්ප්‍රූව් වෙන කෙනෙක් නම් ඔයාට ඔන්න ඔය කියන කාරණේ ඉතාමත් වැදගත් වෙන්න පුළුවන්. මොකද ඔයා අලුත් දේවල් ඉගෙන ගන්න ඔන්න ඔය දේදී. හරිද? ඔයා අලුත් දේවල් ඉගෙන ගන්න ඔන්න ඔය what confuses. කන්ෆියුස් වෙන අවස්ථාවලදී තමයි අලුත් දේවල් ඉගෙන ගන්න පටන් ගන්න. හරි. ඒතර අපේ දෙවෙනි කාරණය තමයි what worked well කියන එක. ඒක තමයි අපේ දෙවෙනි කාරණය. ඉතින් ඔයා දවසක ඇතුලේ, ඒ කියන්නේ ඔයා අලුත් පරිසරයකදී මොනවද ඔයාට අලුතෙන් වැඩ කරද්දී මොනවද ඔයාගේ වැඩ කරේ අද? කලින් අපි කතා කරා මොනවද අලුත් සර්ප්‍රයිස් උනේ? දැන් ඔයා
මොනවද වැඩ උනේ ඔයාගේ අතින්. ඒ කියන්නේ ඔයා සාර්ථක වුණු අවස්ථාවන් තමයි ගන්න. ඉතින් මෙන්න මේ සාර්ථක වුණු අවස්ථාවන් ගැන තමන් දවස් අවසානයේ හිතලා බලන්න ඕන මම මොන වගේද මේකදී සාර්ථක වුණේ. ඒ කියන්නේ තමන්ට සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එක ගන්න තමයි මේක කරන්නේ. මොකද නැත්තම් ඔයා හැමතිස්සෙම නෙගටිව් ගැන දේවල්ම හිතනවා හැමතිස්සෙම කන්ෆියුස් වෙන දේ ගැන හිතනවා නම් ඔයා කවදාවත් ඉම්ප්‍රූව් වෙන්නේ නැහැ. ඔයා නෙගටිව් පැත්තට තමයි යන්නේ. ඒ වුණාට ඔයාට මොනවා හරි සක්සස් වෙන දේවලුත් වැදගත්. ඒකට ඔයාගේ මොටිවේෂන් එකට ඒක ඉතාමත් වැදගත්. ඉතින් ඔයා හිතන්න ඔයා මොනවා හරි අද දෙයක් කරා. මම මේ දේ අද ෆිනිෂ් කරා. ඒක හොඳ පොසිටිව් නෝට් එකක්. ඉතින් අන්න ඒ වගේ දේවල් ගැන අද අපි හිතන්න ඕන. සමහරට ඔයා ඇඳෙන් නැගිටපු වෙලාවෙ ඉඳන් මොනවද what worked well. ඒ කියන්නේ සමහරට ඔයා මේ වෙනදට කරන්න නැතුව වගේ දේවල් වලට වඩා වෙනදට ඔයා එලාම්ස් දෙකකින් නැගිටිනවා. අද පළවෙනි එලාම් එකෙන් නැගිටිනවා. ඒක හොඳ ඉම්ප්‍රූව් පොයින්ට් එකක්. අන්න ඔය වගේ තමයි දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි ආන්සර් කරන්න ඕන what worked well. ඉතින් අපි තුන්වෙනි එකට යනකොට අපේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි ආන්සර් කරන්න ඕන what patterns am I noticing now. ඒ කියන්නේ අපි අලුත් පරිසරයකට යනවා නම් ඒ පරිසරයට ආවේනික වෙච්ච කික පැටර්න්ස් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් එක ඔෆිස් එකක ගත්තොත් ඔෆිස් එකේ කට්ටිය ඉන්නවා එයාලා එකම විදියට කතා කරන්නේ. අර අපි ගත්ත උදාහරණ විදියට අපේ පොඩි ළමයාගේ ඒ පුද්ගලයන් ඒ කියන්නේ ළමයි කොට්ටාසයක් ඉන්නවනේ. ඒ ළමයි කොට්ටාස එකම විදියට කතා කරනවා. එකම විදියට සෙල්ලම් කරනවා. අන්න ඒ වගේ පැටර්න්ස් තියෙනවා. ඔන්න පැටර්න් එක අපි අල්ල ගන්න ඕනේ මොකද්ද කියලා. ඒ පැටර්න් එක අල්ල ගන්න තරමට අපිට ලේසි ඒ පරිසරයට ඉක්මනට හැඩගැහෙන්න. ඉතින් ඔන්න ඔය කියන කාරණා තුනට අපි දවස් අවසානයේදී අපි හිතලා බලන්න ඕන මොනවද උනේ කියලා. මොකද්ද පළවෙනි what confuses us, දෙවෙනි එක what worked well, and තුන්වෙනි එක මොනවද what patterns did I notice. අනේ කියන ප්‍රශ්න තුනට අපි ආන්සර් කරලා බලන්න ඕන මොන වගේ ඉම්ප්‍රූව්මන්ට්ස් මොන වගේ නෙගටිව් පොයින්ට්ස් අපිට හම්බුනේ. අපි ඔය පස්වෙනි පොයින්ට් පහ කතා කරානේ දැන් ඔය පොයින්ට් පහේ තිබිච්ච දේවල් අපි ඔන්න මං හිතනවා ඔයාලා නෝට් ඩවුන් කරගෙන හරි කොහොම හරි ඔළුවට දාගෙන ඇති. ඉතින් මොකක්ද අපි අද කතා කරේ? අද අපි කතා කරේ අලුත් ස්ථානයක අලුත් පරිසරයකට කොහොමද හැඩගැහෙන්න පුළුවන් ක්‍රම පහ. ඉතාමත් වටිනා ක්‍රම පහක් ගැන තමයි අපි කතා කරේ. ඔන්න ඔය කියන මෙතඩ්ස් පහ යූස් කරොත් ඔයාට ඉතාමත් විශාල වෙනසක් කරන්න පුළුවන් අලුත්ම විදියට තැනකට ගිහිල්ලා. මම ගැරන්ටි කරනවා ඒක ඔයාට හොඳ සාර්ථක පුද්ගලයෙක් වෙන්න අඩිතාලමක් දාගන්න පුළුවන් ඔන්න ඔය වගේ අපේ ක්‍රම පහ ගැන විශ්වාසය තිබ්බා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් අපේ YouTube channel එකට subscribe කරලා ඊළඟ videos series එකට join වෙන්න. ඉතින් වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් යටින් comment එකක් දාන්න ඔයාලට මොනවද හිතෙන්නේ කියලා. ඉතින් අදට අපි සමු ගන්නවා එහෙනම් ආයෙත් අපි අලුත් වීඩියෝ එකක හම්බ වෙමු. සුබ දවසක්.